Tadiyampi buddham saranam gacchami. Tadiyampi dhammam saranam gacchami. Tadiyampi sangham saranam gacchami. Panatipata viramani sikkhapadam samadhiyami. Adinādana viramani sikkhapadam samadhiyami. Kāmesa miccācārā viramani sikkhapadam samadhiyami. Mucāvādā viramani sikkhapadam samadhiyami. Surāmiraya madhyamādakkhānā viramani sikkhapadam samadhiyami. Sadhukyanna Gogama Pura Sri Mahaviharadipati Atigauravaniya Lokam Guruvan Wahanse ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපේ මුගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ අද දවසේ සිදුවන්නේ සුවිශේෂී වූ පින්කමක්. පැවිදි පින්කමක් කියලා කියන්නේ ශාසනය තුල තියෙන වටිනාම පින්කමක්. අපේ විහාරස්ථානය තුල පැවිදි පින්කමක් මම හිතන්නේ මීට අවුරුදු 25කට ඉස්සෙල්ලා තමයි සිද්ධ වුණේ. ඊපස්සේ සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒ නිසා අද දවසේදී ඒ වටිනා වූ පැවිදි පින්කමක් අපේ විහාරස්ථ දායක මහත්මයෙක් කියන පුතණු කෙනෙක්. එතකොට මේ පුතණුවන් ගිහි ජීවිතය ගත කළා. ඒ වගේම විවාහ ජීවිතයක් ගත කළා. අවසානයේදී ඒ මහත්මයා ඒ පුතණුවන් මේ සියල්ලෙන් වෙන් වෙලා ගිහි ජීවිතය සම්පූර්ණයෙන්ම අතහැරලා ඒ වගේම තමන්ගේ ජීවිත සම්බන්ධතාවයන් බැඳී සියල්ල තුළින්ම නිදහස් වෙලා නීත්‍යානුකූලව සදාචාරාත්මකව ඒ සියලු බැඳී තුළින් නිදහස් වෙලා මේ පුතණුවන් දලදල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරන්න ගිහිල්ලා තමයි තරතරේට මුලින් ගිහිල්ලා ආවා. නමුත් අවසානයේදී දිගටම රැඳිලා හිටියා පැවිදි වීමේ අපේක්ෂාවෙන් දලදල නායක ආමඳුරන්ගේ අනුශාසනා පරිදි පැවිදි වෙන්න. ඉතින් ඒ නායක ආමඳුරන්ගේ ඉල්ලීම පරිදි මම ප්‍රදාන කරලා තමයි මේ පුතණුවන් අපේ විහාරස්ථානයේට පැවිදි වෙන්න කැමති වුණේ. ඉතින් ගමේ පැවිදි වෙන්න මුලින් පුතණුවන් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. නායක ආමඳුරෝ අරුම අවබෝධ කරලා දුන්නා මම පස්සෙලා තියෙන තත්ත්වය පිළිබඳව. ඉතින් ඊට පස්සේ තමයි මේ පන්සලේ පැවිදි වෙන්නට කැමැත්ත ප්‍රකාශ කළේ. ඉතින් ඒ නිසා ඒ කටයුත්ත අද දවසේදී සිද්ධ කරනවා. අපේ දායක පින්නතුන් ඕනේ කමින් මේ කටයුත්ත සංවිධානය කළා. අපේ ලොකු ආමඳුරන් වහන්සේට දැන් එකතු උදා වෙනවා මේ කටයුත්ත සිද්ධ කරන්න ආරාධනා කරනවා.
සඳහා මේ ප්‍රවෘත්තිත පින්කමේ උපාධ්‍යාය කටයුත්ත සඳහා උපාධ්‍යාය මහන්සිය ඇටියට අපේ විහාර ගණයේ මුලස්ථානයේ දුංගමුව පුරාණ ශ්‍රී මහා විහාරස්ථානය දිගේ විහාරස්ථානයේ ඇතුළු විහාරස්ථානයන්හි ආධිපත්‍ය දරන අපේ අතිගෞරවනීය අවසරයි පොතේ ඉදසුනාදිගාන ලෝකමාන්තුරුවන් වහන්සේට අපි ආරාධනා කරන්නට යෙදුණා මේ පැවිදි පින්කමේ උපාධ්‍යාය කටයුතු සිදු කරවලා ගන්නට ඒ වගේම අපේ පැවිදි පින්කමේ ආත්මවාදාචාර්ය කටයුතු සිදු කරන්නට අපේ ප්‍රමුඛ බටහිර ශ්‍රී සුදර්ශනාරාමාදී ප්‍රති ඒ වගේම රයිගම් සල්පිගේ දෙකෝරළේ ප්‍රධාන සංඝනායක අතිගෞරවනීය විචිත්‍ර භානත ඔලගොඩේ වෛඥානාභිදාන නායක මාහිමිපාණන් වහන්සේට ආරාධනා කරන්නට යෙදුණා. අපේ ලෝකවාන්තුරුවන් වහන්සේ උන්වහන්සේ වැඩම කරවන්නට යෙදුණා. ඒ වගේම අපේ විහාරස්ථානයේට ඒ වගේම අපිට බොහෝ සමීපව ඉතයිතේව කලයේ සිද්ධ කරන පතාක පුරාණ ශ්‍රී මහා විහාරාධිපති පුස්කරාරාම පුරාණ විහාරාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති අපේ දියකඩුවේ සෝමානන්ද පඬිතුකයන් වහන්සේට අපි ආරාධනා කළා. උන්වහන්සේ වැඩම කරවන්නට යෙදුණා. ඒ වගේම අපේ විහාරස්ථානයේ භාවනා වැඩසටහන ඒ වගේම ධර්ම දේශනාමය වැඩසටහන දිගින් දිගටම සිදු කරන ලබන පතාවත් පුස්කරාරාම විහාරස්ථානයේ වැඩ සිටින අපේ විවිධේකම අමිත පඬිතුකයන් වහන්සේට අපි ආරාධනා කරන්නේ රෝමාන්දී වැඩම කරා. ඒ වගේම විශේෂයෙන්ම අපේ ගමේම ඒ වගේම අපේ විහාරස්ථානයේ ප්‍රධානතම ගායක පවුලක දරුවෙක් හැටියට පැවිදි උපසම්පදාව ලැබලා අපේ දහම් පාසලේ ධර්ම අධ්‍යාපනය ලැබලා වර්තමානයේ වෙනකොට මාප්පේ විජේවර්ධනාරාමය ඒ වගේම කොටගෙදර ගංගාරාමයේ කියන විහාරාධ්‍යාධිපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී ආචාර්ය කුරුගේ චන්දාලෝක පඬිතුකයන් වහන්සේ තමන් වහන්සේගේ ගමට තමන් වහන්සේගේ විහාරස්ථානයට වෙනුවෙන් කරන්නට පුළුවන් සෑම මෙහෙවරක්ම සිදු කරමින් උන්වහන්සේ සිදු කරන ලබන ලෝක ශාස්ත්‍රීය ධර්ම ශාස්ත්‍රීය සේවාවට වගේම ධර්මාවබෝධය වෙනුවෙන් නිරන්තරයෙන් අපේ විහාරස්ථානයට පැමිණිලා අපේ දායක පිරිසට නිර්වෘල්ව ධර්මාවබෝධය ලබා දෙන්නට කටයුතු සිදු කරනවා. ඒ වගේම තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් එක්ක තමන්ගේ මෑණියන් ආදී ජීවත් වෙලා දාගෙන කාලේ පටන් සිද්ධ කරගෙන ආපු විශේෂ පින්කමක් ඇටියට වෙසක් ගාමී පින්කම සිදු කරනවා. ඉතින් මේ විදිහේ අපේ විහාරස්ථානයේ නිරන්තරයෙන් සහසම්බන්ධ අපේ විහාර පාර්ශ්වයටමයි අපේ කුරුගේ චන්දාලෝක පඬිතුකයන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේවත් ආත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම අපේ විහාරස්ථානයේට අත්‍යන්තයෙන්ම බැඳිලා තියෙන ඒ වගේම විහාරස්ථානයේ සකල විද ක්‍රියාවන්හිදී පුදුමාකාර කැපකිරීමක් කරන ස්වාමීන් වහන්සේ නමක් තමයි අපේ ප්‍රමුඛ ශ්‍රී වචන ඥාන ධර්මනික ගණාධිපති විචිත්‍ර ධර්මගතික රාජකීය පඬිතුක ශාස්ත්‍රපති ගල්කිස්සේ සෝමානන්ද පඬිතුකයන් වහන්සේ උන්වහන්සේ අපේ හැම කටයුත්තකටම පැමිණිලා කාලයක් ශ්‍රමයක් ධනයක් කැපතරලා ඒ වගේම අපේ විහාරස්ථානයේ වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදු කරලා අවශ්‍ය වේලාවල් වලට මානව සම්පත් සම්පාදනය කරලා දීලා දාම්පාත වේලුත් මේ හැම කටයුත්තකටම කැප වෙනවා. ඒ වගේ විහාරස්ථානයේ ධර්ම දේශනාවක් සඳහා දේශකයන්න් වහන්සේලා ආරාධනා කරලා කටයුතු සිදු කරනවා. පෞද්ගලිකව අපි ගැන හොයා බලනවා. අපේ ශිෂ්‍යවරේ නොවුනත් ශිෂ්‍යවරේ කැටියට කටයුතු සිදු කරන අපේ සෝමානන්ද පඬිතුකයන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කරා වහන්සේව මා ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනිමි. මේ අවස්ථාවේදී අවස්ථානුකූලව
කෙටි අනුශාසනාවක් සිදු කරන්නට අපේ මාපේ ශ්‍රී විජේවර්ධනාරාමය එවැගේම කොරවිදර ගංගාරාමය විහාරාධිපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ දේශක අධිකාචාර්ය ආචාර්ය ගෝපී චන්දාලෝක පඬිතුමාණන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමි. ශ්‍රී මහා විහාරාධීශර විජේපද සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුශාසක ධරන්දර අවසරයි අති ගෞරවාර්හ කුඹුගේ ඉන්දස්මනාභිධාන ගෞරවනීය ලොකුහාඳුරන් වහන්සේකින් අවසරයි එවැගේම කුඹුක ශ්‍රී සුදර්ශනාරාමාධිපති රයිගම් සල්පිට දෙකවරේ ප්‍රධාන සංඝනායක ධුරන්දර අති ගෞරවාර්හ විචිත්‍ර ස්වාමී ඔලබුඩුවේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි කුඹුක ශ්‍රී සුධර්මාරාමාධිපති විශ්‍රාමික පරිවේනාධිපති විජේපද සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ හිටපු උපසභාපතිවර අවසරයි අති ගෞරවාර්හ කුඹුගේ ගුණානන්දාභිදාන ගෞරවනීය ලොකුහාඳුරන් වහන්සේගෙන් අවසරයි එවැගේම කුඹුක වජිරඥාන ධර්මායතනාධිපති ගෞරවනීය ගල්කිස්සේ සෝමානන්ද පඬිතුමාණන් ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වත්නි කුඹුක සුධර්මාරාම විහාරස්ථානයේ ගෞරවනීය ලොකුහාඳුරන් වහන්සේ සඳහන් කළා අවුරුදු 25කින් 30කින් විතර සිද්ධ කෙරෙන පැවිදි පින්කමක් මේ පන්සලේ සිද්ධ කෙරෙන්නේ කියලා. ඒ නිසා විහාරස්ථානයේට සුවිශේෂී අවස්ථාවක් එවැගේම දායකයන්ට සුවිශේෂී අවස්ථාවක් අද වෙනකොට අපේ රටේ බුදු සසුන ඉදිරියට ගෙනියන්න අපේ දායකයන් බොහෝ සෙයින් අපකප වෙලා ක්‍රියා කරනවා. විහාරස්ථාන පෝෂණය වෙන්නේ මහා සංඝරත්නයේ පෝෂණය වෙන්නේ දායකයන් කාරුණිකව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ දක්වන දායකත්වයන් මත මේ අත සිව්පසයෙන් මහා සංඝරත්නයට අපෝපස්ථාන කරනවා. ඒ වගේම විහාරාරාම ඉදි කරනවා. ඒ වගේම මහා සංඝරත්නයේ අනුශාසකත්වයන් මත පන්සල් දියුණු කරන්න, පන්සල් ඉදි කරන්න බොහෝ සෙයින් අපට ප්‍රවේලා ක්‍රියා කරනවා. මේ විදිහට අපේ දායකත්ව ක්‍රියා කරන අතරේ අපිට බොහොම කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ දරුවෙක්ව ශාසනයට පූජා කරන එක. ඒක ඊටාම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. එක ගමකින් අරගත්තොත් දරුවෙක් දෙන්නේ
ඒ වගේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේ ශාසනයට පූජ කරපු දරුවෝ ඉන්නේ. එනිසා දායකත්ව කොයිතරම් විහාර සංවර්ධනය කරන්න, මහා සංඝරත්නයට අපෝපස්ථාන කරන්න ක්‍රියා කරත් තමන්ගේ දරුවෙක්ව ශාසනයට දෙනවා කියන එක ඒක බොහොම අමාරුවෙන් සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ රාහුල පුංචි කුමාරයාව පැවිදි කරපු වෙලාවේදී සුද්ධෝදන රජතුමා කියන කතාවක් තියෙනවා. දෙමව්පියන් තුළ පවතින දරු සෙනෙහස ගැන. රජතුමා කියනවා බුදුහාමුදුරන්ට, ස්වාමීනි තථාගතයන් වහන්සේ, මේ දෙමව්පියන් තුළ දරුවන් ගැන තියෙන ආදරය චම්මං චෙත්වා මංසං චින්දති, මංසං චෙත්වා නහාරං චින්දති, නහාරං චෙත්වා අට්ඨිං චින්දති, අට්ඨිං චෙත්වා අට්ඨි මිඤ්ඤං චින්දති. මේ දරු සෙනෙහස කියන එක සම සිදුරු කරගෙන මස දක්වා කාවදින එක. මස සිදුරු කරගෙන නහර දක්වා කාවදින එක. නහර සිදුරු කරගෙන ඇටකටු දක්වා කාවදින එක. ඒ ඇටකටු සිදුරු කරගෙන ඇට මිදුළු දක්වාම කාවදින එක කියන. ඒ නිසා මේ හෘදයානුබද්ධ වුණ, ඒ වගේම කායානුබද්ධ වුණ, ඒ වගේම මනසින් බැඳුණු දරු සෙනෙහස නිසා ශාසනයට දරුවෙක් දායාද කරනවා කියන එක ඒක හරිම අමාරු දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ දකින්න තියෙන තව කාරණාවක් තියෙනවා. අද සීක්‍රයෙන් උපවිදි වෙන ප්‍රමාණය වැඩි. සිවුරු හැර යන ප්‍රමාණය වැඩි. අපේ විශ්වවිද්‍යාලයේ හිටියා මහාචාර්ය චන්දිම විජේපණ්ඩාර මහත්මයා. ඒ අඳුරතුමන් දැන් ජීවිතුන් අතර නැහැ. චන්දිමස අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට අපිට විහිළුවට කියපු කතාවක් තිබුණා. සර් කියනවා හාමුදුරුවනේ, දැන් මේ සිවුරු අරගෙන යන එක ගැන කතා කරනකොට සර් කියන්නේ හාමුදුරුවනේ මහාන වෙන්නේ පුංචි කාලේ. අවුරුදු 10න් 12න් 13න් 14න් 15න් ඒ පුංචි කාලේ මහාන වෙන්නේ. එතකොට හාමුදුරුවනේ දරුවෝ මේ සංසාරය ගැන දන්නේ නැහැ. ඒ නිසා මහාන වෙන්නේ සංසාරය ගැන දැනගෙන නෙමෙයි. සංසාරේ කලකිරීම නෙමෙයි. ඒ මහාන වෙනවා ටික ටික තරුණ වයසට එනකොට එතකොට මේ සමාජයේ දිහා බැලුවහම දැක්කහම මේ සමාජයේ තියෙන දේවල් අඳුරගත්තාම ඒ සංසාරය ගැන දන්නේ ඉන්පස්සේ කලකිරෙන්නේ මොනවාක් නෙමෙයි. ඒ නිසා සුළුවරද යන්නේ. ඒතර අද පැවිදි වෙන මේ තරුණ දරුවා ගෞරවනීය ලොකුමාතුරන් වහන්සේ සඳහන් කළා තරුණ වයස ගත කරලා ගිහි ජීවිතයේ විඳලා ආවහ වෙලා ඉන්පස්සේ මේ ජීවිතය ගැන යම් දැනුමක් ලබාගෙන තලගල භාවනා මධ්‍යස්ථානයේ නතර වෙලා ඒ විපස්සනා භාවනා වඩලා තලගල ගෞරවාර්හ නායක මහතුරුන් අනුශාසනා තුළ ඉඳලා
වහන්සේගේ තලකර නායක හඳුරන් වහන්සේගේ අනුශාසනා මත මේ කුඹක විහාරස්ථානයේ පැවිදි වෙන්න කැමැත්ත පළ කළා කියන. ඒ ගමේ පන්සලේ මහාන වෙන්න මුලින් එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් කරුණු අවබෝධ කරලා දුන්නාම මේ පන්සලේ මහාන වෙන්න කැමති වුණා කියන. ඒ නිසා දැන් එක පැත්තකින් ඒ ළමාගේ ඉක්මවලා කරුණු දැනගත්ත තරුණ වියට ඇවිල්ලා ගිහි ජීවිතේ වින්දනය කළ යුතු ඒ සපක් වින්දනය කරලා ඒකන අවබෝධයක් ඇතුව මේ පැවිදි වීමටපත් වෙන්න තීරණය කරපු තරුණයෙක්. එනිසා අවබෝධයෙන් යුක්තවම මේ පැවිදි වීමටපත් වෙන කෙනෙක්. පැවිදි ජීවිතයක් තුළ මොහොන දෙන්න වෙන අභියෝග තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ බික්ඛු වග්ගයේ චාතුම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පැවිදි වීමටපත් වෙච්ච කෙනෙක් මොහොන දෙන දේවල්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නාන්න ගඟකට බහින කෙනෙකුට දියට බහින කෙනෙකුට මතුවෙන ආපදා හතරක් තියෙනවා. බය හතරක්. එකක් තමයි ඌමි බය. දෙවෙනි එක පොම්බීල බය. තුන්වෙනි එක ආවට්ට බය. හතරවෙනි එක සුසුකා බය. ඌමි බය කියන්නේ දිය රැල්ලෙන් මතුවෙන බය. ගඟේ දිය රැල්ලට ගහගෙන යයිද කියන ඒ බය තියෙනවා ගඟට බහින කෙනෙකුට නාන. කොම්බීර බය කියන්නේ කිඹුලන්ට තියෙන බය. ඒ මිනි කන කිඹුල්ලු ගඟේ ඉන්න පුළුවන් ගොදුර වෙන්න පුළුවන් අපි අහනවා මේ වගේ කිව්වොත් ඒ බය තියෙනවා ගඟට බහින කෙනෙකුට. ආවට්ට බය කියන්නේ දිය සුලියෙන් ඇතිවන බය. දිය සුලිය කියන්නේ එකතර වතුර කැරකලා යක් ඇදගෙන යනවා. දිය සුලියකින් බේරෙන්න අමාරුයි. ඒ බය තියනවා ගමට බහින කෙනෙකුට. සුසුකා බය මිනී කන මාළුන්ට තියෙන බය. පිරන්හාව වගේ මාළු ඉන්නවනේ මිනිසුන් වස්තන. ඒ වගේ සත්ව ඉදීද කියන බය ඇති වෙනවා වතුරට බහින කෙනෙකුට. ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පැවිදි වෙන කෙනෙකුට මේ බය හතර තියෙනවා. ඕමි බය තියෙනවා, කුම්භීර බය තියෙනවා, ආවට්ට බය තියෙනවා, සුසුකා බය තියෙනවා. මේ බය හතරෙන් බෙදෙන කෙනා තමන්ගේ පැවිදි ජීවිතය සාර්ථකත්වයට පත් කර ගන්නවා කියනවා. ඒතර මේකදී ඕමි බය කියලා කියන්නේ දියරලේ ඇති වෙන බය කියන්නේ පැවිදි වෙන කෙනෙකුට අනිකුත් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අවවාද කරනවා. යන්න ඕනේ මෙහෙම, ඉන්න ඕනේ මෙහෙම, ඊළඟට වතාවක් කරන්න ඕනේ මෙහෙම, පැවිදි ජීවිතය ගත කරන්න ඕනේ මෙහෙම. තුන සමහර ජීවිතයෙන් ආපු අය මේ අවවාද අනුශාසනා රුස්සන් නැති වෙනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා අපිට දැන් ගෙදර ඉන්නකොට මෙහෙම තිබුණේ නැහැ. අපි කැමති තැනක ගියා, කැමති විදියට හිටියා, කැමති විදියට වාඩි වුණා, කැමති විදියට නිදාගත්තා. කැමති දේවල් කළා. දැන් පුදුමාකාර නීති ගොඩක් එහෙම හිතලා. එහෙම හිතලා තමන්ගේ ප්‍රවෘත්ති ජීවිතයට හානි කරගන්නවා. ගිහි ජීවිතය පැවිදි ජීවිතය කියන්නේ එහෙන් පිටින්ම වෙනස් දෙකක්. ඒ නිසා ගිහි ජීවිතයක් ගත කරපු ආකාරයට පැවිදි ජීවිතය ගෙවන්න බෑ. ඒක අහසට පොළොව වගේ. ඒ නිසා මහාන වෙනකොට සිවුර
සිවුර කරේ දාන එක විතරක් නෙමෙයි මහානකම කියන්නේ හිත මහාන කරන එක. ගත මහාන කර ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ ශ්‍රමණ කියන සම්ප්‍රදායකයි පහස් වත් පුරව ගත්ත උගත් පිරිස හිටියා. නාදත් ඉන්නවාද ඔය කහ සිවුරු පෙරවගෙන මහාන නොවිච්ච හොරට ඉන්නවා. දැන් මේ ළඟට මම කොට්ටාවේ අතිවේගී මාර්ගය ළඟ බෝගහාකාවට ගියා. තිස්සමහාරාමේ වගේ හිතවත් හාමුදුරුවෝගේ පොතේ පිටකමක් තිබුණා. උන්වහන්සේ ගෝරහාමුදුරුවෝ බෞද්ධාපාන විශ්වවිද්‍යාලේ උන්වහන්සේ විශ්වවිද්‍යාලේ ඉඳලා පන්සලට යන්න එන වාහනයේට මම ඒ පින්කමට අවශ්‍ය පිරිකර ආදී දේවල් ටිකක් දෙන්න මම ගිහිල්ලා වාහනේ නතර කරගෙන ඒ බෝගහාකාව උන්වහන්සේට කල් ගියා. දවල් වල හිටියේ මම ඒකට 12 මාර්ක් විතර ඇති. ඒතර මම දැක්කා එක සිවුරු පුරවගත්ත මිනිහෙක් කෙනා පාත්‍රයක් අරගෙන 12 මත මේ පිටපතයන් බෙහෙට සල්ලි ගෙවන්නේ. ඒ සල්ලි ඔබයාගෙන යනවා. ඊළඟට ආපහු ලොරියක් නවත්තගෙන කරඬුවකුත් තියාගෙන ඒකෙන් මයික් එකකින් කියාගෙන කොහෙදෝ අපලේකට ආදායක කරනවා. මේ මහා ඈතට. ඒ නිසා අපි දන්නේ ඒ ඇත්තම මාතෘදොරුද සිවුරු බොරුට පුරව ගත්තයිද කියලා. ඒතර ඒ වගේ එහෙම තමන්ගේ තියෙන ඒ මහාන තමේ දේවල් තේරුම් ගන්න නැතුව ක්‍රියා කරන අය ඉන්නවා. ඒ නිසා ඒ මහානකම ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒ ඌමි බයෙන් තොර වෙනවා. ඒ වගේම කොම්බීල බය කියන්නේ තිබුලන්ට තියෙන බය. දැන් පැවිදි වෙච්ච කෙනෙකුට හිතුමතේ දානවල දාන්න බෑ. ඒ වගේම චාරිත්‍ර විධි. ඒ නිසා තාප්පෙ උඩ වාඩි වෙලා ඔබ කන්න ඔය පාරේ යන ගමන් අයිස්ක්‍රීම් කකා යන්න එහෙම බෑ. ඒතර වැඩියෙන් අවවාද කරනවා වලතන්න ඕනේ මෙහෙමයි. විකාල භෝජනා කියන්නේ මේකට. කල් වේලාවට වළඳනවා කියන්නේ මේකට. ඒතර සමහරව ඒවටත් විරුද්ධ වෙනවා. අපි ගෙදර ඉන්නකොට ඉතුමාත්‍ය අපිට ඕන විදිහට කෑවා පිළිවා. මේ දායකයෝ ඕන වෙලාවක ගෙනත් දෙනවනේ. ඇයි අපිට ඕන වෙලාවක කන්න බැහැ. එතකොට එහෙම ආහාරයට ගිජ වුණොත් ඕනෑමට වැඩිය එතකොට ඒකෙදි තමන්ගේ පැවිදි දිවියේ තියෙන අර්ථය යට යනවා. ඒ වගේම ආවට්ට බය කියන්නේ දිය සුලියෙන් ඇති වෙන බය. දැන් ඒ පැවිදි වෙන ඇත්තෝ එක්වස් සමාජයට යන්න එපා. පාරකටේ ඇවිදින්න එපා. බණට, දානෙට, පිරිතට, පාසකෝලෙට මේ හැම දෙයකටම යන්න ඕනේ. එතකොට මේ ගිහි අයත් එක්ක ඒ අයට එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒ ජීවිත දකින්න. එතකොට ඒ ගිහියන්ට විඳින ගිහි ජීවිතයේ සපත් දැකලා. අනේ අපිට මේවා නැහැ. අපිට මේවා විඳින්න නැහැ. එහෙම හිතුවොත් ඒ මා දේශුලියට ඇතන් යනවා වගේ පතුලට තමන්ගේ පැවිදි බව පතුලට ඇතන් ගිහිලා ඒකට හානි වෙනවා. සුසුකාපය කියන්නේ මිනිකන මාරුට තියෙන බය කියන්නේ මේ සමාජයට යන පැවිද්දන් ඒ සමාජයේ සමාජ වෙලාවට ඒ ගිහි දිවිය ගත කරන කාන්තාවන් දකින්න. එතකොට මේ ගිහි ජීවිතය ගත කරන ඥාන ළමයි අඳින්නේ එක විදියට, ඇසිරෙන්නේ එක විදියට, ඉන්නේ එක විදියට. ඒතර මේවා දැකලා සමහරව ඒකට මුලාවට වැටෙනවා. මුලාවට වැටිලා සිවුරු තරලා විවාහයකුත් කරගන්නවා. ඒ නිසා ඒ කියන සුසුකා බය මිදෙන්න ඕන. ඒ නිසා මේ බය හතරෙන් මිදුණොත් පැවිදි දිවිය සාර්ථක කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා අද මේ පැවිදි වෙන තරුණ දරුවට ඒ සාර්ථක පැවිදි දිවියක් ගත කරලා මේ විහාරස්ථානය අවශ්‍ය කරන ඒ ශාසනික වතාවක් කරගෙන ගෞරවනීය ලොකුමාතුරන් වහන්සේත් එක්ක හොඳ ගමනක් යන්න, ඉදිරි ගමනක් යන්න තුනුරුවන් සරණ ලැබේවා. දෙවියන්ගේ ආරක්ෂාව
ආරක්ෂා රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා. ඕකාසකාරුඤ්ඤං කତ୍වා පබ්බජ්ජං දේතමේ භන්තේ අහං භන්තේ පබ්බජ්ජං යාචාමි ဒုတိယံ පි අහං භන්තේ පබ්බජ්ජං යාචාමි တတိယံ පි අහං භන්තේ පබ්බජ්ජං යාචාමි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් භන්තේ අනුභවං උපාදාය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් භන්තේ අනුභවං උපාදාය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් භන්තේ අනුභවං උපාදාය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේත මම් භන්තේ අනුභවං උපාදාය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේත මම් භන්තේ අනුභවං උපාදාය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේත මම් භන්තේ අනුභවං උපාදාය වැඩම කොට වදාළ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පිළිතුරු අද දින කුඹුක ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ අපි කාගේ හිත සතුටටපත් වෙන උතුම් පින්කම සම්පූර්ණත්වයටපත් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා
දෙන්නේ භික්ෂුන් වහන්සේලා නිසා. මොනතරම් විහෙර විහාරස්ථාන රට පුරා තිබුණත් ඒ විහෙර විහාරස්ථානවල මොනතරම් චෛත්‍ය රාජානන් වහන්සේලා ගොඩනැගුවත් මොනතරම් බෝධි වහන්සේලා රෝපණය කළත් මොනතරම් සංඝාවාස ගොඩනැගුවත් මොනතරම් ලස්සනට ඒ වගේම ගාම්භීර විදියට ගොඩනැගුවත් ඒ හැම දෙයක්ම රැකගන්න භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළ යුතුයි. වර්තමානයේ වෙනකොට අපේ කුඹුකේ චන්දාලෝක නායක හාමුදුරුවෝ මතක් කළා මේ පැවිදි වීම බොහොම දුර්ලභ කාරණාවක් බවට පත් කරලා තිබෙනවා. එක පැත්තකින් දැත්තෙන් පස්සේ අපේ සිංහල බෞද්ධ පවුල් වලට දරුවන්ගේ අඩුකමක් තියෙනවා. අපවාදී වදාළ අපේ පරම පූජනීය මඩිමේ පඤ්ඤාසීන මහානායක හාමුදුරුවෝ, ඒ වගේම ගම්බුඩවිල සෝම හාමුදුරුවෝ මීට වසර ගණනාවකට පෙර ආතුව මේ පිළිබඳව අපේ ජාතිය දැනුවත් කළා. ඒ කාල සීමාව තුළදී වැඩිහිටි අම්මලට තාත්තලට මේ කියන කාරණේ පිළිබඳව අපටත් වඩා හොඳට දැනෙනවා ඇති. ඒ කාල සීමාවේදී අතීතයේදී විහෙර විහාරස්ථානවල මෙබඳු පැවිදි පින්කම් නිරතුරුවම දකින්න ලැබුණා. වර්තමානයේ වෙනකොට පැවිදි පින්කම් අපට දකින්න නැති තරමටම දුර්ලභ වෙලා තියෙනවා. මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතනය කියලා කියන්නේ වසරකට බොහෝ පිරිසක් පැවිදි බිමට පත් වෙච්ච තැනක්. කියන කනගාටු විනායක හාමුදුරුවනේ ඒ වසර 6ක් තිස්සේ මහරගම ධර්මායතනයේදී කිසිම කෙනෙක් පැවිදි කළේ නැහැ. නිරතුරුවම පැවිදි වෙච්ච තැන. ඒ නිසා මේ කාල සීමාව තුළදී අපේ සිංහල බෞද්ධ පවුල් වල ඇති වෙලා තිබෙන තත්ත්වය ඒක ලාංකේය ශාසනයට බලපානවායි කියන එක අපි කල්පනා කළ යුතුයි. දැන් පින්කම් වලට භික්ෂුන් වහන්සේලා වෙනකොට 19ක් 12ක් වඩම්ම ගන්න ඕන කියලා නායක හඳුරන්න කියනකොට ඒ පින්කමට දෙනමක් තුනමකට එන්න බැරි වෙනකොට හොයාගන්න බැරි වෙනකොට ඔයත් දොස් කියනවා. අපි කොහෙන් දෙන්නද? ඔහෙන් මෙහෙට එන්නේ නැත්තම් මෙහින් කොහෙට කොහොම දෙන්නද? කවදාකවත් මිනිස්සු ඔහෙන් මෙහෙට එන එක ගැන කතා කරන්නේ නැහැ. ඒකත් වළක්වන්න උත්සාහ කරනවා. පුංචි කාලේ දරුවෝ පැවිදි කරන්න දෙන්න එපා කියලා අද එහෙම කතාවක් ඇති කරනවා. පුංචි කාලේ දරුවෝ පැවිදි කරන්න දෙන්න ඕන. හැබැයි මේ පැවිදි වෙන තැන කොහොමද කියලා හොයලා බලලා ඒ දරුවන්ගේ අනාගතය හදන්න පුළුවන් හොඳ තැන තියෙනවා කියලා බලාගෙන හොයලා ඒ දරුවෝ බාර දෙන්න ඕන. මොකද මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙච්ච නිසා තමයි අපිට අදටත් සැනසෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දරුවෝ සම්බුද්ධ ශාසනය පැවිදි කරවන්න උනන්දු වෙන්න ඕන. ඒ දරුවන්ගේ හැඟීම ඇති වෙන විදියට සම්බුදු සසුන පිළිබඳව හැඟීම ඇති වෙන විදියට වැඩිහිටියෝ ක්‍රියා කරන්න ඕන. ඊළඟ ප්‍රශ්නය තමයි මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න තියෙන බරපතල ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ භික්ෂු අධ්‍යාපනය. මේ අධ්‍යාපනයේ වෙනසක් වෙන්න ඕන. අපේ මහරගම ධර්මායතනයේ මම ධර්මායතනයේ අගය කරනවා නෙවෙයි මගේ මහානායකලා අම්පිටියේ ශ්‍රී රාහුල ලොකුහාමුදුරුවෝ උන්වහන්සේලාගේ චින්තනය මම අදට වටිනවා කියලා විශ්වාස කරනවා. ප්‍රාචීන අධ්‍යාපන ක්‍රමය. මේ ප්‍රාචීන අධ්‍යාපන ක්‍රමයෙන් භික්ෂුන් වහන්සේ නමකට පැවිද්ද තුල රැඳී ඉන්න අවශ්‍ය කරන ඉඩකඩ ලැබිලා තියෙනවා. වර්තමානයේ වෙනකොට මේ අධ්‍යාපනයේ වෙනසක් විය යුතුයි. එක පැත්තකින් භික්ෂුන් වහන්සේලා උපාධීන් සඳහා පෙනී සිටිනවා.
ඇතැම් විට රාජකීය පඬිතු උපාධිය සමත් වෙනවා. නමුත් ත්‍රිපිටකයේ පිළිබඳව දැනුම අන්තිමයි. ත්‍රිපිටක අධ්‍යයනයක් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දෙපාර්ශ්වයේම තිබෙන අඩුපාඩු සකස් කරගත්තොත් අපට මේ සම්බුද්ධ ශාසනය ඉදිරියට ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එක පැත්තකින් හොඳට කල්පනා කරන්න ඕනේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න නම් භික්ෂුන් වහන්සේලා මේ සසුනේ වැඩ වාසය කළ යුතුමයි. භික්ෂුන් වහන්සේලා සම්බුද්ධ ශාසනයට ලැබෙන්නේ ගිහි සමාජයෙන්මයි. ඉතින් ඒ නිසා ගිහි සමාජයේ හරියට විනයානුකූල ගතියක් ඒ වගේම හැදිච්ච කමක් නැති වුණොත් සම්බුද්ධ ශාසනයට පැවිදි හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ගිහි සමාජය ආරක්ෂා කරගන්න අපි කැප වෙන්න ඕන උනන්දු වෙන්න ඕන. ඒ නිසා කියන්නේ මේ වැඩිහිටියන්ට තරුණයන්ට අපේ රටේ ජීවත් වෙන පුරවැසියෝ වෙන රටවල් වල ජීවත් වෙන නැත්තන්ගේ ක්‍රමවේද අනුගමනය කරන්න බෑ. මේ රටට මිහිඳු මහරහතන් වහන්සේ දායාද කරපු උත්තරීතර දායාදයක් තියෙනවා අපිට දකින්න. ඒ දායාදේ රැකෙන විදියට තමයි මිහිඳු මහරහතන් වහන්සේ අයාලේ ගියපු ජාතියකට සංස්කෘතියක් කියන්නේ. ඒ සංස්කෘතිය අපිට අපේකම ආරක්ෂා කරගෙන දලදා හාමුදුරුවෝ රැකගෙන ජයශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේ රැකගෙන ඒ ඓතිහාසික උරුමයන් රැකගෙන ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ රැකගෙන යන්න පුළුවන් පිරිසක් ගොඩනගන්න ඕන නිසා තමයි අපේ වටිනා සංස්කෘතිය කියලා දුන්නේ. ඒ සංස්කෘතියට පහර පිට පහර එල්ල කළා මිනිස්සු. ඒ සංස්කෘතික රාමුව ඇතුලේ වාසය කිරීම මහා කරදරයක් කියලා හිතුවා මිනිස්සු. එහෙම හිතලා ඒ සංස්කෘතික ධර්මක ගහලා පෙරලලා දැම්මා. ඒකේ විපාකයෙන් අද වෙනකොට සම්බුද්ධ ශාසනයට පැවිදි වෙන්න දරුවෝ හොයාගන්න ගන්න. ඊ සමාජය තුල අවුල් බොහෝමයක් ඇති වෙලා තිබෙනවා. පැවිදි සමාජය තුල අවුල් බොහෝමයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සිහිපත් කරන්නේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා ඊ පැවිදි දෙපක්ෂයෙන් වටිනා යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම් මනාව සම්පූර්ණ කරන්න අපි කවුරු උනන්දු විය යුතුයි. ඒ සදා අධිෂ්ඨානයක් ඇති කරගන්න. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න, භික්ෂුව රැකගන්න, සම්බුදු සසුනට දරුවෝ පූජා කරන්න කියන ඒ පැහැදිලි මතක් කිරීම මේ වෙලාවේ සිද්ධ කරමින් පැවිදි දිවියට පත් වෙන අපේ ආනන්දවන්ත මේ සංසාර ගමනේ යෙදෙන උතුම් ධර්මාභෝධයේ පිළිසෙගේ පැවිදි උපකාරී වේවා කියලා ආශිර්වාද පතමි. මේ මහා පින්කම අපි හැමෝටම ධර්මාභෝධයේ පිළිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඕකාසකාරුඤ්ඤං කତ୍වා විකරණේන සහ සීලානි දේතමේ භන්තේ අහං භන්තේ සරණ සීලං යාචාමි දුතියම්පි අහං භන්තේ සරණ සීලං යාචාමි සතියම්පි අහං භන්තේ සරණ සීලං යාචාමි නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස 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 බුද්ධං शरणं गच्छामि बुद्धं शरणं गच्छामि
Tatiyanti buddham saranam gacchami. Sariyampi buddham saranam gacchami. Tatiyanti dhammam saranam gacchami. Sariyampi dhammam saranam gacchami. Tatiyanti sangham saranam gacchami. Sariyampi sangham saranam gacchami. Buddham saranam gacchami. Buddham saranam gacchami. Dhammam saranam gacchami. Dhammam saranam gacchami. Sangham saranam gacchami. Dhammam saranam gacchami. Tatiyanti buddham saranam gacchami. Buddham saranam gacchami. Tatiyanti dhammam saranam gacchami. Dhammam saranam gacchami. Tatiyanti sangham saranam Iya, tipe bagus lu kok. बैट चार्ज करे हमारा सीट चार्ज कराने असली बटे
නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්බුද්දස්ස මහා කාමිකෝ නාකෝ නිකාය රක්ඛානිනං තුමෙත්පාරමි තස්සාවත්තෝ ධම්මෝ විමුක්තං යෝගිදේය මංගලං ජයන්තෝ හෝතියාමුලේ කාඥානං දිවස්සනෝ හේවක්ඛියන්තයෝ ජයති ජය පක්ඛස්වා උච්චරතනං හෝතනං උත්තමං වරං නිකං දේවං උත්තමේන මුක්ඛිනා වාපත්තේ දුක්ඛාමුපරමින්දුේ රක්ඛස්වා ධම්මරතං හෝතනං උත්තමං වරං පරියාමුපරං ධම්මදේන මුක්ඛිනා නාතං වාත්තවාත්තේ භයාමුපරමින්දුේ රක්ඛස්වා ධම්මරතං හෝතනං උත්තමං වරං ආවේයං සංගදේන මුක්ඛිනා නාතං වාත්තවාත්තේ භයාමුපරමින්දුේ යම්පිරතනං විච්ඡති විවිධාං කෝරතරං උත්තමන්නස්ති තස්මාදොත්ති භවන්තු තේයං විචිරතනං යෝගේ විච්ඡති විවිධාං කෝරතරං තස්මාදොත්ති භවන්තු තේයං විචිරතනං යෝගේ විච්ඡති විවිධාං කෝරතරං සංගමන්නස්ති තස්මාදොත්ති භවන්තු තේයං මේ වරණං අඤ්ඤං බුද්ධෝ මේ වරණං වරණේ තේන වච්චවච්චේන හෝතු තේජය මංගලං අස්ති මේ වරණං අඤ්ඤං ධම්මෝ මේ වරණං වරණේ තේන වච්චවච්චේන හෝතු තේජය මංගලං අස්ති මේ වරණං සංඝෝ මේ වරණං වරණේ තේන වච්චවච්චේන හෝතු තේජය මංගලං අස්ති නිරෝධාචං අබ්බරෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සීලායෝ භවදම් සම්මංගලං සක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් වාරේන සදාමුක්ති භවන්තු තේ භවතු මංගලං සක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදාමුක්ති භවන්තු තේ භවතු මංගලං සක්ඛන්තු සබ්බ දේවතා සබ්බ මංගලානුභාවේන සදාමුක්ති භවන්තු තේ රක්ඛස්සයස්ස භූතානං පාපග්ගානි වාරණා පරිත්තස්සානුභාවේන සම්දේවං පද්දවේ රක්ඛස්සයස්ස භූතානං පාපග්ගානි වාරණා පරිත්තස්සානුභාවේන සම්දේවං පද්දවේ රක්ඛස්සයස්ස භූතානං පාපග්ගානි වාරණා පරිත්තස්සානුභාවේන සම්දේවං පද්දවේ
ඉතින් මුල්ම ක්‍රමයක්වත් පිළිවෙලක්වත් කියන්නේ පිටුමාන් දෙලාලින් පොත. මුල අනුශාසනාවකදී ඔබට මේ කාරණා පිළිබඳව මනා අවබෝධයක් ඇති. ආත්මයේ ධර්මික ලබා දෙන මොහොතේ සාධුක රායාවේ ලබාගෙන විද්‍යා සාධුක රායාවේ ලබා. යද ප්‍රතිභාවයේ පත්වෙන මේ පිළිහාමුදුරෝ ජීවිතයේ පිළිබඳව වාක්‍යයකින් ලබාගත්තේ වරුවේ එනිසා අමුතුවෙන් මේ පිළිබඳව අපට මතක් කරගන්නට සමාව කරගන්න දෙයක්. හැම ජීවිතයේ හැම අංශයක් අධ්‍යක අමංගිය ජීවිතයේ දුනගාගෙන ඉහියට නිරර්ථක භාවයක් මුමරගෙන අද උත්තරීතර සාසනික දෙවිද්දට වාසනාව භාග්‍ය ලබා. මේ භාග්‍ය කියන්නේ බොහෝ කලාතුරකින් කෙරේ. දායක පින්වතුන්ගෙන් ලැබෙන සත්කාර සම්මාන ලබා ගන්නට බැරි කෙනෙකුට මේ සාසනයේ වැඩි ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ සාසනික වශයෙන් මේ සාසනයක ඉතුරුත් වෙන තුනදරුවන් සමාන ලබාගත්තේ ප්‍රතිභාවය ආරක්ෂා කරගෙන සාසනික යුතුයකම් ඉෂ්ට කරගෙන දායක පින්වතුන්ට සමාජයේ තියෙන සාසනික යුතුයකම් ඉෂ්ට කරගෙන ඒ සියල්ලටම අමතරව මේ සංසාරයේ මහා ප්‍රවාහයේ ඉතරගිනේ අදිෂ්ඨානයේ විතර මේ සාසනික දෙවියන් ආරක්ෂා කරගෙන තමයි සමාජයේ තියෙන්නේ. ඒ සඳහා කාගේවත් පිළිසරණක් ලැබෙන්නේ තමන් ලබාගත් ජීවිතයේ බව තමන් සමාදන් වෙච්ච ශික්ෂාවන් රැකගෙන ආරක්ෂා කරගෙන තමන්ගේ මතු සංසාර විමුක්තිය වෙනුවෙන් උත්සාහවන්තයෙන් ඒ ආගමික වශයෙන් කරන්නේ සමාධි තුනක් කරනවා වගේම තමන්ගේ සසර ගමන පුරා කරන විද්‍යාත්මක තමයි අපි ජයග්‍රහණය කරගන්නේ. ඒ අනුව මේ විදා ස්වාමීන් වහන්සේට විදාකරන දෙවියන් තමයි දෙවියන්ලා සම්මානකරනෝකේ ඉතිහාසයක තුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ ලබාගත් ප්‍රතිජීවිතය මානව ආශා කරගෙන තවන්නේ බලාපොරොත්තු වන ආකාරයට ඒ සියලු යහපත් අපි විතර සේවා කරන ආශිර්වාද මහා සංඝරත්නයේ වරින් අපි ආශිර්වාද කරමු. මේ ප්‍රතිභාවයට සත්‍යයෙන් මත්යෙන් මේ පරම ලැබුවාට විවාහ කරන උපයපන්නවන සහ සංඥානාමයක් තිබෙනවා. ඒ සංඥානාමයේ ඉතිරියට අවලංගු වෙනවා. අදින් පස්සේ ව්‍යාපදිකයක් වශයෙන් ව්‍යාපදික කරනවා අනුත්මා. ඒක සාධනෙදී සාධනයේ ඉතිරියට ලැබුවාට අනුමාන සඳහා ගමේනම පෙරපත්නාමයේ වශයෙන් භාෂා කරනවා. ගමේනම අමද සාධනික නාමයක් උදාහරණයක්. අද පටන් මේ පුත්‍රාවුන්ට කුමුකේ සද්ධානන්ද කියන නාමය දිනවායේ කරනවා නිරාපදිත කරනවා රජයට ඒ සෝදේ දෙනවා මේ දරුවා අද පටන් කුමුකේ සද්ධානන්ද තමන්ගේ නම මේ උපයෝගයන් නිරාපදිත කුමුකේ සද්ධානන්ද විවාහය කරනවා දැන් නාම අනුරාධපුරයේ අපේ ප්‍රධාන ඉතිහාසයේ ඉහළනාතම රත්නත්‍රය ආශිර්වාදයෙන් සේවා නිත්‍යාට නිරෝගී සම්පත් පිළිවිලේ සේවා යමනගේ භවවාදී සාධක පරිපූර්ණ ඉස අඥාන මහන්සියේ විචාර අනුග්‍රහය සමුද
දී ධර්මවාදී සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ධර්මවාදී සතරදී ගායක පිළිතුරුයි සමන් ලබාගත් විදිහාවේ තුමාකාරයේ පවත්වාගෙන යන්නට මරණ අවසානයේ දක්වා ජීවිතය අවසාන දක්වා යහපත් වූ පෙරදි ජීවිතයකට ගැනීම අනාගතයේ ජීවිතයේ පාරණ ඉස්තිරිත කරගන්නට භාග්‍ය වාසනාව උදා වේවා කියලා Thank you.